ස්ක්‍රීන් එක පේනවද නේද? එතකොට මේ මම මේ ඔයාලට දාලා තියෙන ටියුබ් ගැන තියෙනවා සිතිවිලි. මේ ටියුබ් ගැන පොඩ්ඩක් දාලා තියෙන්නේ. මේක සාමාන්‍ය අර ග්‍රැමර් පැත්ත හදා ගන්න ඕන කිව්වින්ද මේක ගොඩක් වැදගත් ඒක. මේ මම මේ පොතක් වගේ හදලා දාලා තියෙන්නේ මේක පිටු 25ක් තියෙනවා. මේකේ තියෙන්නේ verb formation කියන පැත්ත තමයි තියෙන්නේ. ඒ නැතුව හරි. verb formation කියන පැත්ත තමයි මේ කරන්නේ. කියන්නේ මේ කියන්නේ කොහොමද අර වචන වෙනස් වෙන්නේ. present tense එකේදී s is එකතු වෙනවා. past tense එක නම් අපි ed එකතු කරනවා මේ සරල දේවල්. future tense එකේ නම් will එකතු වෙනවා. ing කියලා කියන්නේ අපි ඒක continuous tense වලදී එහෙම පාවිච්චි කරන ඒක present participle කියලා තමයි කියන්නේ accepting කියන එක. ing කියලා එකතු වෙලා එන වචන ටික. participle කියන්නේ ed en එකතු වෙලා හැදෙන අකුරු. ඊට පස්සේ infinitive form කියන්නේ මූල ක්‍රියා ස්වරූපය කියන එක. ඒ කියන්නේ මේ base form කියන්නේ එහෙම නැත්නම් root word කියලා කියනවා. අන්න ඒක. මේකේ තියෙන වචන 1000කට එහා පැත්තේ 1000කට එහා පැත්තේ එතකොට මේක අර වෙනස් වෙලා හැදෙනකොට වචන 6000ක් විතර තියෙනවා. පොඩි ඩික්ෂනරි එකක් වගේ. මේක හරි වටිනවා ඉංග්‍රීසි ග්‍රැමර් පැත්ත හදාගන්න. ඒක නිසා මේක පොඩ්ඩක් ඉන් කරගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ. මේ ඩබල් සයිඩ් ගහුවොත් සාමාන්‍ය රුපියල් දෙපැත්ත 18 ගන්න තැන් තියෙනවා. ඔයාලගේ පැති වල කොහොමද දන්නේ නැහැ. අපේ පැති වල නම් තියෙනවා දෙපැත්ත ගහන්න පුළුවන් රුපියල් 10යි. එතකොට දැන් මේක පිටු මම හිතන්නේ 25ක් වගේ තියෙනවා. 26ක් තියෙනවා. එතකොට දෙපැත්ත ගැහුවොත් මේ පිටු මේකෙන් කොළ 13යි යන්නේ. කොළ 13ක් කියන රුපියල් 130ක් වගේ ගාණක් යන්නේ. දෙපැත්තට ඒ වගේ ගාණකට ගහ ගන්න පුළුවන්. ඒ වටිනාකම ලොකු වටිනාකමක් තියෙනවා. මේක ගොඩාක් මාස ගාණක් මහන්සි වෙලා කරපු වැඩක්. මේක ඉගෙන ගන්න කෙනෙකුට හරි වටිනවා. ඔබතුමා කියන්නේ කොහෙද ගම්පලාත් කොහෙද මේ කොළඹමද නැත්තම් නෑස මම අනුරාධපුරේ. ඒක තමයි. ඕගොල්ලන්ගේ පැති වල කොහොමද print out ගණන්ද මේ කියන්නේ දෙපැත්ත ගහනවා නම් 18ට වැඩිද කරගන්න? දෙපැත්ත 20යි සර්. මේ වහයි මේ ටික ගහ ගන්නවට යනවා රුපියල් 260ක් වගේ යනවා. 260ක් යනවා. ඔව් කමන්නේ මම ඒක ගහ ගන්නම් සර්. හැබැයි මේ ගහගත්තොත් ඔයාලට වටිනවා. මෙහි අපේ පැති වල නම් සාමාන්‍යයෙන් යන ගාන තමයි දෙපැත්ත 10යි ගන්න. ඒ කියන්නේ මේ ෆොටෝකෝපි print out කියලා තියෙනවානේ. ෆොටෝකෝපි මැෂින් එකට ගහලා කරන්නේ අන්න ඒ වගේ තැන් වල නම් 10යි ගන්න. දෙපැත්ත. ඔව්. හැබැයි ඉතින් මේක ඔයාලට වටිනවා කරගත්තොත්. අනිත් එක මට මේ ඔව් සර්. අහන්න ඕන එකක් තිබුණා. දැන් ඔබතුමා මේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න හදන්නේ මොකක් හරි මේ ඔය කියන්නේ ෆොරින් ජොබ් එකකට හරි එහෙම මොකක් හරි අයිඩියා එකකටද නැත්නම් එහෙම බලාපොරොත්තුවකටද මොකක් හරි විශේෂ බලාපොරොත්තුවක් තියෙනවද? ඒ කියන්නේ දැනුම හදාගන්න. ඔව් සර් දැන් මේ මම දැන් කියන්නේ ඉංග්‍රීසි ටික හදාගන්න ඕනේ සර්. එතකොට මට හොඳටම හදාගන්න try කරනවා. එකක් අර මේ ලංකාවේ මම රට යන්න තමයි ඉස්සෙල්ලා හිටියේ. දැන් රට ගියේ නැතත් මට පැසිව් ඉන්කම් එකක් හරි හදාගන්න පුළුවන් මට්ටමට. ඔය පොඩි ළමයිට ක්ලාස් එකක් හරි කරන්න පුළුවන් නේ සර් හොඳට හදාගත්තොත්. ඒකත් හරි නෑ මගේ අරන් රට යන අය තමයි ගොඩක් වැඩිපුර හිටියේ පහුගිය දවස්වල ගොඩක් අය ගියා රට. ඒ කියන්නේ නිව්සීලන්ත යන අය, ඕස්ට්‍රේලියා යන අය, මිඩල් ඊස්ට් වලට යන අය ඉතින් ඒ ගොඩක් අය ඉතින් අර ඒගොල්ලෝ ටක් දාලා වීසා එක වැඩිච්ච ගමන් ඒගොල්ලෝ රට යනවනේ. ඉතින් ඒ හින්දා දැන් මට මේ ටිකේ නම් පොඩ්ඩක් ළමයි අඩු වුණා. අර මගේ Facebook page එකට ප්‍රශ්නයක් ඇවිල්ලා මේ වෙන කෙනෙක් Instagram වලින් ලොග් වෙලා මැසේජ් එකක් එවලා හැක් කරලා මට කිව්වා දැන් මේ ආය අලුතෙන් මේ page එක ක්‍රියේට් කරලා එහෙම ප්‍රශ්නයක් තිබ්බ හින්දා මට පොඩ්ඩක් මේ දවස්වල ටිකක්
ප්‍රශ්න වගේක් ආවා. ඉතින් ඇත්තට නැත්තම් මගේ සාමාන්‍ය යම් කිසි මිනිස්සක් හිටියා කට්ටිය. දැන් ගොඩක් අය රට ගියා. දැන් අලුත් අය එකතු වුන්නේ නැහැ මට. ඒකයි බලමු මේ එහෙම ගැටලුවක් නැහැ. ඔබතුමාගේ වැඩේ කරලා දෙන්නම්. මම මොකද IELTS ට්‍රේනර් පිළිබඳ ටීචිං IELTS ටීචිං කිරීම සම්බන්ධවත් මම මේ කියන්නේ ඒ පිළිබඳවත් මම සර්ටිෆයි වෙලා තියෙන්නේ. කියන්නේ මම UK වල පාඨමාලාවක් කරලා ඒ එක්සෑම් එක කරලා IELTS ඉගැන්වීම සම්බන්ධව මේ සුදුසුකම් අරන් තියෙන කෙනෙක්. ඒක නිසා බය වෙන්න එපා. ඒක මම කරලා දෙන්න. දැන් මෙතන මට IELTS කරන්න බෑ. මොකද අර ඔබතුමාගේ දැනුම හදන්න එපා ඉස්සෙල්ලා. මේ මොකද IELTS කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ තියෙන කියන්නේ ඉංග්‍රීසි ලියන්න, රයිට් කරන්න ඊළඟට කතා කරන්න ලිස්නින් ඒ ටික හැම එකම මේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකටවත් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම තමයි මේක කරගන්න පුළුවන්. අපි බලමු එහෙම දැන් ඔබතුමාගේ IELTS කරන්න එකක් නෙවෙයි මේක සාමාන්‍ය ජෙනරල් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න එකට මූලික අදහස. එතකොට මේ මම අර සිංහල මීඩියම් එකකින් කතා කරන්නේ මොකද නැත්තම් මේක හරියටම මේක අර බේසික් ටික ඔළුවට දාගත්තොත් තමයි මේ මොකද අර ඉංග්‍රීසියෙන් කියලා දෙන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසියෙන් කියලා දෙනවට වැඩිය පහසුයි සිංහලෙන් ඉස්සලා මුලින්ම සිංහලෙන් මේක ඉන්ස්ට්‍රක්ෂන් ටික සිංහලෙන් දෙන එක මේ පහසුයි දැනුම අඩු එක්කෙනෙකුට. ඒකයි මම මේ සිංහලෙන් කතා කරන්නේ. දැන් මම ස්පෝකන් ඉංග්‍රීසි පැත්ත කරනවා. එතකොට මම ඔයාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් ඔයාගේ ස්පෝකන් පැත්තත් මම හදලා දෙනවා. නමුත් මම ගොඩාක් ඉන්ස්ට්‍රක්ෂන් ගොඩක් දෙන්න සිංහලෙන්. මොකද අර ඒ ඉගෙන ගන්න ළමයාගේ පහසුව හින්දා. එතකොට මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවා. ඊළඟට දැන් මේ පළවෙනි දවසේ ඉඳන් මම මේ පොඩ්ඩක් කතා කරන්නේ. එතකොට දැන් ඔයාට මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. මෙතනින්ම මම පටන් ගන්නම්. පේනවාද කියලා තාම නෑ. මේක එච්චරම ලොකුවට අවශ්‍ය නැහැ. නමුත් අර ඔබතුමා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ බලාපොරොත්තුකුත් තියෙනවා කියපු නිසා පොඩ්ඩක් හේතු විශේෂ පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි වල හෝඩියේ ඉඳලාම පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනේ. මේවා නිකන් කියව ගන්න. මම මේවට ලොකු වෙලාවක් ගත කරන්නේ නැහැ. මොකද මේ හෝඩියක් උගන්වන්න තරම් පොඩි එක්කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය 5-6 පන්ති ළමයෙකුට උනත් ඉංග්‍රීසි මොනවා බැරි වුණත් ඉංග්‍රීසි හෝඩිය උගන්වන්නේ. ඒක මම මේ හෝඩිය උගන්වන එකක් නෙමෙයි කරන්නේ. මේකේ මූලික ජෙනරල් කරුණු ටිකක් තමයි මම කියන්නේ. මේක පොඩ්ඩක් කියව ගන්න. එතකොට ඔබතුමාට තේරෙයි. මේ ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ අකුරු 26 කියන එක ඒක ආයි කියලා දෙන්න ඕනේ නැහැ. එතකොට ඒක ව්‍යංජනාක්ෂර ස්වර කියලා තමයි ප්‍රධාන කියලා බෙදෙන්නේ. ඒ ස්වරාක්ෂර කියන්නේ ස්වර කියන්නේ තනිව උච්චාරණය කරන්න පුළුවන් අකුරු. ව්‍යංජනාක්ෂර කියන්නේ තනිව උච්චාරණය කරන්න බැරි අකුරු කියන ඒවා. ඒතර ස්වර අකුරු තියෙන්නේ 5යි තියෙන්නේ. A E I O U කියන අකුරු පහ තමයි ස්වර අකුරු කියන්නේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අර තනිව උච්චාරණය කරන්න පුළුවන් අකුරු. A E I O U. සිංහල භාෂාවේ තියෙනවනේ ඔක. ඒක නිසා මම ලොකුවට කියන්නේ නැහැ. මේවා සමහර විට දන්නවා ඇති. එතකොට ඒ අකුරු පහ ඇරෙන්න තව අකුරු 21ක් තියෙනවා. ඒ අකුරු 21 තනි උච්චාරණය කරන්න අමාරු අකුරු. ඒ කියන්නේ එතකොට බලන්න B C D F G H J K L M N O P අන්නේ අකුරු ටික. ඒ කියන්නේ A E I O U ඇරෙන්න අනිත් අකුරු 21ම මේ තනි උච්චාරණය කරන්න බෑ. ඒවට කියන්නේ කන්සෝනන්ට් කියලා. සාමාන්‍ය දැනුමට ගණන් ඉන්නවා. අකුරු 21ක් තියෙනවා. ඒකට සාමාන්‍ය ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් නම් සාමාන්‍ය දැනුමට හරිය මේ ටික ගණන් ඉන්න ඕනේ. ඒක.
මේ ටික ඔබතුමා පොඩ්ඩක් කියව ගන්න. මේවා මම විස්තර දීලා තියෙනවා. මම ලොකු වෙලා ගන්න නැත්නම් ඉතින් මේක එච්චරම ඕනේ නැහැ. ඔබතුමාට කියව ගත්තත් තේරෙනවා. සාමාන්‍ය මේ ඒ කියන්නේ තනි උච්චාරණය කරන්න බෑ කියන එක තමයි මෙතන කියන්නේ. මේක ටිකක් ලොකු ඩෙෆිනිෂන් එකක් තියෙනවා. නමුත් සරලව මතක තියාගන්න කන්සෝනන්ට් කියන්නේ තනි උච්චාරණය කරන්න බෑ කියන. ඊළඟට බලන්න අයියෝ අයියෝ කියන්නේ ස්වර අකුරු. ඒ කියන්නේ තනි උච්චාරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අවහිරතාවයකින් තොරව ශබ්ද නිපදවන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ හැම අකුරකටම තියෙනවා නමක් තියෙනවා. නමක් තියෙනවා ඒක උච්චාරණය කරන සවුන්ඩ් එකක් තියෙනවා. එතකොට ඒ කියන එකට අපි ඒ කියලා කියන්නේ. ඒ කියන්නේ සංකේතයක් නේ. ඒ අකුරට අපි දැක්ක ගමන් පොඩි කාලේ ඉඳලා දන්නවනේ ඒ කියන්නේ මොකද්ද B කියන්නේ. අන්න ඒ කතන්දරේ තමයි මෙතන මම මේ කර්සර් එක අල්ලන හරිය කියන්නේ ඒ කතන්දරේ. මේවා සාමාන්‍ය කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. නමුත් අර ගුරුවරයෙක් විදියට ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේවා සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. ඒකයි මම මේ ටිකක් ඒ ටික කරගෙන යන්නේ. එතකොට මේ අර අකුරු වල සංකේත වලට යම්කිසි ශබ්දයක් කියන්නේ ඒවට ආවේනිකව අපි මොනවා හරි ඒක නම් කරලා තියෙනවානේ. ඒ අකුර නම් ඒ කියන B නම් B කියන C නම් C. අන්න ඒ ටික තමයි ඔතන කියන්නේ. ලොකු දෙයක් නැහැ. ඊළඟට බලන්න අකුරු වල ශබ්ද තියෙනවා. يعني දැන් මේ ඒ අකුරම අපිට වෙනස් විදිහට ශබ්ද කරන්න පුළුවන්. කැට් කියනකොට එක විදිහකට ඒ අකුර උච්චාරණය වෙනවා. කේක් කියනකොට තව විදිහකට උච්චාරණය කරන්නේ. අන්න ඒ වගේ. දැන් ඉංග්‍රීසි වල සාමාන්‍යයෙන් ටීචර්ස් ට්‍රේනින් කියන ඒවා කරනකොට වෙනම සබ්ජෙක්ට් එකක් උගන්වනවා ෆොනටික් කියලා. ඒ ඉච්චර ඒට ගැඹුරට යන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඩිග්‍රියක් වගේ කරනවා ෆොනටික් කියලා උගන්වනවා. එතකොට ඇලිටරේෂන් ෆොනටික්, අකෝස්ටික් ෆොනටික්, ඊළඟට ඔඩිටරි ෆොනටික් ඔන්නෝම කියලා උගන්වනවා. ඒක සාමාන්‍ය ළමයිට උගන්වන දේවල් ගන්න නෙවෙයි. නමුත් ගුරුවරුන්ට ටිකක් උගන්වනවා අර ඒගොල්ලන්ට අන්ඩර්ස්ටෑන්ඩින් එක ගන්න ඕනේ ඉන්න. ඊළඟට අර වොකාබියුලරි වල එහෙම શબ્ද වල තේරුම් ගැන වචන වල මීනින් يعني ඩිෆරන්ට් මීනින් ගැන උගන්වනකොට වෙනම සබ්ජෙක්ට් එකක් උගන්වනවා මේ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක නම් සිමැන්ටික් කියලා එකක් තියෙනවා. ඊළඟට සින්ටැක්ස් කියලා එකක් තියෙනවා. ඒකේ කරන්නේ අර මේ වර්ඩ් ඕඩර් එහෙම නැත්නම් වර්ඩ් ඇරේන්ජ්මන්ට් කියන එක උගන්වන සින්ටැක්ස් කියලා එකක්. ඊළඟට මොෆොලොජි කියලා එකක් කරනවා. ඒකේ කරන්නේ අර මේ වර්ඩ් ෆෝමේෂන් කියන එක. කියන්නේ මේ වචන හැදිලා තියෙන ක්‍රමය. කියන්නේ අන්හැපිනෙස් කිව්වොත් එහෙම අන් කියන එක සාමාන්‍ය උච්චර මට්ටමක ඉන්න දැන අන් කියනකොට සාමාන්‍ය ප්‍රිෆික්ස් කියන එක. ප්‍රිෆික්ස් කියලා කියන්නේ උපසර්ග වගේ කියන්නේ සිංහලෙන් නම් උපසර්ග වගේ කියන්නේ අන්න ඒ වගේ මේ අන් කියන එක ප්‍රිෆික්ස් එකක්. ඒතකොට හැපි කියන එක සාමාන්‍ය රූට් වර්ඩ් එක. එහෙම නැත්නම් බේස් ෆෝම් එක. හැපි කියන එක. නැස් කියන එක සෆික්ස් එක. ඒ කියන්නේ මේ වචනේ අග අර්ථය වෙනස් වෙන්න දාන එක. එතකොට එතන ඒ වචන ටික ඔක්කොම එකතු වෙලා තමයි අන්හැපිනෙස් කියන එක හැදෙන්නේ. එතකොට ඒ වගේ දේවල් තමයි මොකියම් කියලා උගන්වන්නේ. මේ මොෆොලොජි කියලා උගන්වන්නේ. ඒවා සාමාන්‍යයෙන් මේ ළමයිට උගන්වන දේවල් නෙමෙයි. සාමාන්‍ය ගුරුවරුන්ට කරන දේවල්. නමුත් ඉතර ඇඩ්වාන්ස් විදියට කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පන්තියක් කරගන්න මට්ටමට ඉගෙන ගන්න ඕන නම් ඒ හැමදේම ෆලෝ කරන්න ඕනේ නැහැ. නමුත් උපාධියක් වගේ කරනවා නම් තමයි මේ දේවල් වලට යනවා. මම නිකන් සාමාන්‍ය දැනුමට කිව්වේ. මේ ටික නම් පොඩ්ඩක් දැනන් ඉන්න බෑ. ඊළඟට ඉංග්‍රීසි භාෂාව තියෙනවා කියලා තියෙනවා. දැන් මේ අපර් කේස් ලෙටර් එහෙම නැත්නම් කැපිටල් ලෙටර්ස් කියලා තියෙනවා. ඊළඟට ලෝවර් කේස් කියලා තියෙනවා. ඒවත් මම එච්චර ලොකුවට කියලා දෙන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන්. ඕනම කෙනෙක් දන්නවනේ. ඒ හින්දා මේ ABCD EFG කියන අකුරු විදිය කැපිටල් සහ සිම්පල්. එතකොට සාමාන්‍ය වාක්‍යයක් පටන් ගනිද්දි කැපිටල් අකුරකින් පටන් ගන්න. එහෙම තියෙනවා සාමාන්‍ය. එහෙම නැත්නම් යුනිවර්සිටි එකක් හරි මොකක් හරි හඳුන්වද්දී අපි කැපිටල් අකුර පාවිච්චි කරනවා. එහෙම නැත්නම් I මම කියන වචනේ ගොඩක් වෙලාවට I කියන කැපිටල් අකුරෙන් තමයි ලියන්නේ.
අන්න ඒ වගේ පොඩි පොඩි රූල්ස් ටිකක් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් ඉගෙනගෙන නැතිනේ. ඒ නිසා මම ඒවා ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට කෝඩියට අනුපිළිවෙලක් තියෙනවා. ඒක දන්නවනේ. ඒ සාමාන්‍ය අපි ඔය ABCD කියලා දැන් ඊ කියලා කියන වගේ ABCD කියලා අකුරු 26 ගියා ගන්න පුළුවන්. අන්න ඒක තමයි අකාරාදී පිළිවෙල කියන්නේ. අකුරු 26 අකාරාදී පිළිවෙලක් තියෙනවා. ඊළඟට මේ letter combination කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේවා තියෙන ප්‍රභේදයක් මේවරන් එච්චර ලොකු මේ ඕනේ නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් අර ගුරුවරයෙක් වෙන්න මූලික අදහසක් තියෙන නිසා පොඩ්ඩක් ඩයිග්‍රාෆ් කියලා කියනවා. ඒ කියන්නේ අකුරු දෙකක් කනෙක්ට් වෙලා හැදෙන සවුන්ඩ් එකක්. සවුන්ඩ් එකක් කියන එක තමයි එතන කියන්නේ. ඒක මේවා ටිකක් තේරෙනවා අඩු වෙන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍ය දැනුමට පොඩ්ඩක් කියවගෙන කියන්නකො මේවා ළමයින්ට උගන්වන්න එහෙම අවස්ථාවක් නැහැ. නමුත් ගුරුවරයෙක් නිසා සමහරට කවුරු හරි ඇහුවොත් හරි ටිකක් හරි දැනන් ඉන්නවා. මම මේවා උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේවා ටිකක් මේ සංකීර්ණයි සහ මේවා ඉගන්වන්න කිව්වොත් එපා වෙනවා. කියන්නේ මේ දැනුම ගොඩාක් තියෙන කෙනෙකුට නම් පුළුවන්. නමුත් මේක පන්ති වල උගන්වන්නත් මේක එච්චර ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් කවුරු හරි ඇහුවොත් සාමාන්‍ය දැනුම ඩයිග්‍රාෆ් කියන්නේ වචන අකුරු දෙකක් එකතු වෙලා හැදෙන ශබ්ද වලට තමයි කියන්නේ. මේක පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕන එකක්. මේක මේ මම නිකන් යන්තම් කියාගෙන යන්නේ. ට්‍රයිග්‍රාෆ් කිව්වම අකුරු තුනක් එකතු වෙලා ශබ්දයක් නිකුත් වෙනවා කියන එක. ඒතර IGH හයි කියන එකේ IGH එකතු වෙලා ඒ අකුරු තුනම එකතු වෙලා තනි ශබ්දයක් නිපද වෙනවා කියන එක කියන්නේ. ඊළඟට තින් කියන එකේ TH කියන එක එකතු වෙලා අකුරු දෙකේ තනි ශබ්දයක් හැදෙනවා කියන එක කියන්නේ. ඔන්න වගේ එකක්. ඩයිග්‍රාෆ්, ට්‍රයිග්‍රාෆ්, මොනෝග්‍රාෆ් කියලා තියෙනවා. ඒ කියන්නේ තනි අකුරෙන් ශබ්ද වෙන අකුරු කියන එක. ඊළඟට ඒ ටික තමයි ඔයාලට මේ මූලිකව කියලා දෙන්න ඕනේ. මම ටිකක් ඉක්මනින් යනවා. හැබැයි මූලාරම්භයේ ඉඳලා යන්නේ. ඊළඟට අර මම පොඩි මේ අභ්‍යාසයක් දැම්මා. වුවන්නම් කරන්න නැත්තම් මේ අවශ්‍යයි කියලා හිතනවා නම් කරන්න. මම නිකන් පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක බැලුවොත් ඔබතුමා මේවා ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි. නමුත් අර ඔබතුමා උගන්වන ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියුණා මේවා යම් කිසි වැදගත්කමක් තියෙනවා. මේ තියෙන්නේ මේ ඉංග්‍රීසි අකාර ආදී පිළිවෙලට හදන්න කියලා මේ තියෙන පොඩි එක්සර්සයිස් එකක්. මේ වගේව සාමාන්‍යයෙන් මේවා ගොඩාක් ඔය රජයේ තරඟ විභාග වලට අරවට මේවට එනවා. ඉතින් අර සාමාන්‍ය ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න මේක ලොකුවටම බලපාන්නේ නැහැ. ඉතින් කෝඩිය කියන එක පොඩ්ඩක් ඉතින් අර රජයේ විභාග වලට අරවා මේවා ඒ වගේ දේවල් වලට නම් පොඩ්ඩක් අහනවා. සහ ඔබතුමා ඉදිරියේදී මොනවා හරි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරනවා නම් සමහර විට මේවා වටිනාකමක් තියෙන්න පුළුවන්. දැන් මේක බලන්න ඇපල්, බනානා, ඔරෙන්ජ්, ග්‍රේප්, කිවි කියලා තියෙනවා. මේක තියෙන්නේ පිළිවෙලකට නෙවෙයි. ඒ කියන්නේ මේ ABCD අකාරාදී පිළිවෙල කියන්නේ ඇල්ෆබෙටිකල් ඕඩර් එකට නෙමෙයි මේක තියෙන්නේ. ඒකට මෙතන ඔබතුමාට බැලුවොත් පේනවා මේ දැන් මෙතන බැලුවොත් ඇපල් කියන එක හරි. ඇපල් බනානා කියන එකත් හරි. ඒතර ඒ වලට පස්සේ B තියෙන්නේ බනානා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නවට පේනවා. එතනම නැත්නම් මට පේන්නේ නැහැ.
මේක කියන විදිහට ඇපල් කියන එක හරි. ඇපල් ඊට පස්සේ බනානා කියලා එනවා. මේක බොහොම සරල දෙයක්. නමුත් උගන්නන ඒවට බලාපොරොත්තු වෙන නිසා මම මේ පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊළඟට මෙතන තියෙන අකුරු වලින් ඊළඟට ඇල්ෆබෙටිකල් ඕඩර් එකට ගන්න පුළුවන් අකුර තියෙන G අකුර. ඒතකොට ග්‍රේප් කියන එක. ග්‍රේප් ඊළඟට K අකුර ගන්න පුළුවන් කිවි කියන එක. ඊට පස්සේ අන්තිමට ගන්න පුළුවන් අපිට මේ ඔරෙන්ජ් කියන එක. මේක මේ පොඩි අභ්‍යාසයක්. මේක ඔන්න ඔබතුමාට මේ මම කියුට් ටික දාලා තියෙන්නේ. එහෙම අරගෙන කරන්නත් පුළුවන්. මේවා සාමාන්‍යයෙන් පොඩි සාමාන්‍ය ප්‍රයිමරි පන්ති වල වගේ ළමයින්ට නම් මේක සාමාන්‍යයෙන් පොඩි ඇක්ටිවිටි එකක් විදිහට කරන්න පුළුවන්. සාමාන්‍ය ඔය එක වසර ළමයිට වගේ. ඒ ළමයි නම් මේක පොඩ්ඩක් මේ වගේ දේවල් උගන්වන්න ඕන. ලොකු අයට නම් වැඩක් නැහැ. නමුත් ලොකු අයට තරඟ විභාග වගේ මේ වගේ ඒවා සාමාන්‍ය මේවා ටිකක් අහනවා. එතකොට බලන්න ඔබතුමාට අර එක්සර්සයිස් 2 කියලා මම මේ කර්සර් එක අල්ලන හරියේ මේ හිස්ටන් දීලා දෙන ඒ අකුර දීලා දෙන C අකුර දීලා දෙන E අකුර G I K M O Q S U W I. එතකොට ඔබතුමාට මෙතන කරන්න ඕනේ A B B අකුරට පස්සේ ආයි C ඊළඟට D ඊට පස්සේ E අකුර. මෙන්න මේ විදිහට අර හිස්ටන් ටික පුරවන්න තියෙන මේක පොඩි එක්සර්සයිස් එකක්. මේක ඔබතුමාට අවශ්‍ය නම් කරන්න සාමාන්‍යයෙන් මේක උගන්වද්දි ප්‍රයිමරි පන්ති වලට එහෙම නම් මේක වටිනාකමක් තියෙනවා. මොකද මේ වගේ දේවල් පොඩ්ඩක් ප්‍රයිමරි පන්ති වල ළමයිට කරන්න දෙන්න පුළුවන් මේක. එතකොට දැන් මේ ඊළඟ එකේ තියෙන ඒ වගේම එකක්. ඇල්ෆබෙටිකල් ඕඩර් එක. A B C අන්න ඒ විදිහට යන්න තියෙනවා. එතකොට දැන් මෙතන I එකට පස්සේ ඉස්තන් තුනක් තියෙනවා. ඒතර I නම් J A B C D E F G H I ඊළඟ I J K L අන්නේ මේ වගේ ඒවා දෙන්න පුළුවන් ළමයිට හුරු වෙන්න. ඊළඟට බලන්න ඊළඟ එකේ තියෙන ඇල්ෆබෙටිකල් ඕඩර් එක. එලිෆන්ට් මෙතන ඇල්ෆබෙටිකල් ඕඩර් එක කිව්වම මේ අකුරු පහෙන් බලනවනේ පොඩි ඉස්සෙල්ලාම කියන්නේ මොකක්ද කියලා. C අකුරනේ ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ගන්න පුළුවන් C අකුර. එතකොට cat. ඊළඟ බලන්න dog. cat dog C E E elephant. ඊළඟ rabbit. ඊළඟ zebra. මේවා සාමාන්‍ය පොඩි පන්ති වල ළමයින්ට සහ ඉංග්‍රීසි දැනුම ගොඩාක්ම අඩු අයට මේ වගේ මට්ටම තමයි ඉතින් පාවිච්චි කරන්න වෙන්නේ. දැන් මම මේ මට්ටමේ ඉන්නවා කියන එක නෙමෙයි අදහස් කළේ. අර ඔබතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා කියපු නිසා ඉංග්‍රීසි ඉගෙනීම පිළිබඳ මේ දේවල් පොඩ්ඩක් වැදගත්. ඒකයි මම මෙතනින්ම පටන් ගත්තේ. ඊළඟ පාඩම මම පටන් ගන්න මම මේ වැඩි වෙලා ගත්තේ නැත්නම් මේ වච්චර ලොකුවට කරන්න එච්චරම ලොකු දේවල් නෙවෙයිනේ. නිසා දැන් මම ඊළඟට වැදගත් පාඩමක් පටන් ගන්නම්. මේ කියන්නේ සිම්පල් ටෙන්ස් කියන එක. දැන් උන්වහන්සේ අර ග්‍රැමර් පැත්ත පොඩ්ඩක් හදා ගන්න ඕන කියපු හින්දා මම ඒ පාඩමෙන් පටන් ගන්නම්. ඒවා මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා මට පොඩ්ඩක් පාඩම කරලා ඉවරනකොට වගේ කියන්න මේ ටික තව මොනවා හරි තව ටිකක් කරගන්න ඕනේ හරි මොනවා හරි. සහ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ ටෙන්ස් තුනම අද මම පැහැදිලි කරලා දෙන්නම්. ඊට අමතරව අද පොඩ්ඩක් ස්පෝකන් ඉංග්‍රීසි පැත්තත් පොඩ්ඩක් කරන්න. ඒතකොට ඒකිනුත් ඔබතුමාව ඉම්ප්‍රූව්මන්ට් එකක් හැදෙනවා ඒක. ඒ අතර වාරේ ඔබතුමා මේ අද පන්තිය කරපු විදිහත් එක්ක ඔබතුමාට මොනවා හරි තව වෙනස් කරගන්න ඕන නම් ඒ දේවලුත් මට පොඩ්ඩක් පන්ති අවසානයේ දැනුම් දීමක් කරන්න. ඒතර මම ඊළඟ දවසේ වෙද්දී ඒ විදිහට වෙනස් කරලා දෙන්න.
මම හිතන්නේ තේරෙනවා ඇති කියලා හිතනවා. මෙන්න මේ ටියුට් එක මම ඔයාලට දාලා තියෙනවා. මේක මම මේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට ගන්න සමහර විට මේවා දැන දැනුමක් ඇති සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියනවා කියපින්දා මම ඇත්තට ලොකුවට කියන්න යන්නේ නැහැ මේ මේක තමයි සාමාන්‍ය ආරම්භයේදීම දැනගන්න ඕනේ I කියන්නේ දැන් මේ සර්වනාම පද කියන ඒවා සාමාන්‍ය pronouns කියන ඒවා මේවා නිතරම අපිට අවශ්‍ය වෙන දේවල් මේවා සාමාන්‍යයෙන් මතක සාමාන්‍ය ගන්නන ළමයෙකුට උගන්වන කොටත් මේ ටික දැන් මම අත්දැකීමම කියන්නේ මොකද මමත් මුල් කාලේදී මම තනියම ඉගෙන ගත්ත කෙනෙක්. ඒ කියන්නේ මම වයස අවුරුදු 16 වගේ කාලේ තනියම ඉගෙන ගනිද්දි මේ මම පැය 5ක් විතර තනියම ඉංග්‍රීසි තනියම ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට මේ දේවල් හරි වටිනවා. මේ දේවල් දන්නේ නැතුව ඉස්සරහ ළමයෙකුට මුකුත්ම දන්නේ නැති ළමයෙකුට ඉස්සරහට යන්න අමාරුයි. ඒ නිසා මේ දේවල් වලින් තමයි ඉස්සල්ලාම පටන් ගන්න ඕනේ. මොකද I V U they we see කියන ඒවා දන්නේ නැතුව ගොඩාක් අඩු ගන්න මේ වාක්‍යයක් සරල වාක්‍යයක්වත් ලියා ගන්න බෑනේ. ඒ නිසා මේ ටික අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මම දැන් ඔබතුමා දන්නේ නැහැ කියන එකට මම අදහස් කරන්නේ. නමුත් ඔබතුමාගේ පරමාර්ථයත් එක්ක මම මේ ආයි කියන්නේ මේ විදිහටම කරන්න පුළුවන් නම් හොඳයි. අපි යාට you කිව්වම ඔබ කියන එක ඔබ ඔබලා කියලා කියන්නත් පුළුවන්. they නම් ඔවුන්, he ඔහු, she ඇය කිව්වම සාමාන්‍ය අප්‍රාණවාචී දෙයක් හඳුන්වන්නත් පුළුවන්. ඒක කියලා කියන්නේ ඒක අන්න ඒ වගේ නෑ නැත්නම් සතෙක්ව හඳුන්වද්දී ඉක් කියන එකක් පාවිච්චි කරනවා. මේ ටික දැනන් ඉන්න ඕන. මේ ටික දන්නේ නැතුව මුකුත් කරන්න බෑ. ඊළඟට දැන් ඔබතුමාට මම මේ ඉඳන් එකේ පැහැදිලි කරන්නේ මේ කර්සර් එක අල්ලන හරිය කොහොමද දැන් මේක සරල වාක්‍ය සරල පොඩි වාක්‍යයකට යොදන්න කියලා. මේක සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. නමුත් මේ ඔව් සර්වනාම පදයට ක්‍රියාපදයක් එකතු කරලා පොඩි වාක්‍යයක්. මේකෙන් මේ මට්ටමෙන් තමයි දන්නේම නැති ළමයෙකුට පටන් ගන්න ඕන මට්ටම. I work, we work, you work, they work ඉවාම මේක එකම දේ ඉගෙන ගන්න මේ කරන්නේ present tense කියන එක. ඒතර පේනවා ඉතින් work කියන එකට s අකුරක් එකතු වෙනවා. මෙතන he කියන්නේ third person singular කියන එක. සාමාන්‍ය අපේ සිංහල භාෂාවෙන් කියනවා ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ එහෙම එන්නේ. ඒකට මේක ප්‍රථම පුරුෂ ගණයට තමයි එන්නේ. ඒකට උත්තම පුරුෂ කිව්වොත් මම කියන එකනේ. ඒකට සාමාන්‍ය සිංහල වගේ නෙවෙයි. නමුත් මේක third person singular කියන එක තමයි he works, she works, it works. එස් අකුර. ඒකට දැන් ඔබතුමාට පේනවා ඇති දෙවනි පේළියේ ඒකම I learn, we learn, you learn, they learn. ඊළඟට he නම් එස් අකුරක් එකතු වෙනවා. he learns, she learns, it learns කියන එක. ඊළඟට වань ඊළඟ පල්ලා මේ වචන I go, we go, you go, they go. බලන්න third person singular කියන්නේ he she it වල es කියන එක එකතු වෙනවා. එතකොට he goes, she goes, it goes. I cry, we cry, you cry, they cry. ඊට පස්සේ බලන්න cry කියන එකේ අර y අකුර අයින් වෙලා මෙතන cry කියන එකේ y අකුර අයින් වෙලා ඒ වෙනුවට is කියලා එකතු වෙනවා. ඒ කියන්නේ third person singular. he cries, she cries, it cries. එතකොට මේවා සාමාන්‍යයෙන් මූලිකම නීති. ඒ කියන්නේ ළමයිට මේ දේවල් පොඩ්ඩක් මේ ළමයෙකුට උගන්වනවා නම් මේ ටික හරි කියලා දෙන්න ඕන. මේ ටික දැනගත්තොත් එයාට මොනවා හරි කරගන්න පුළුවන්. ඒකයි දැන් මේවා මූලිකම මට්ටමේ. ඊළඟට දැන් මම මේ පල්ල මේ කර්සර් එක අල්ලන හරි වෙනන්නේ කොහොමද සරල වර්තමාන කාලයේ වාක්‍යයක් ගොඩනගන්නේ කියන එක. We learn English. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මම මේ පාඩමට එන්න කලින් තව පොඩි කොටසක් තියෙනවා. මම ඒක කියලා දෙන්න. ඉංග්‍රීසි භාෂාව හැමතිස්සෙම හැදෙන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍ය subject, verb, object.
මෙන්න මේක තමයි ඔය අර ගුරුවරුන් පුහුණු කරද්දි සින්ටැක්ස් කියලා උගන්වන්නේ. ඒ කියන්නේ ඒ වචන ගණන් හිතේ නැති උනාට කමන්නේ සින්ටැක්ස් කියන්නේ මේ word order word arrangement කියන එක මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ටිකක් ගුරු පුහුණු වැඩසටහන වලට තමයි ඒක ගන්න. නමුත් ඒක දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අර ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ගොඩනගන ආකාරය තමයි subject verb object කියන්නේ. ඒ කියන්නේ සත්තු ක්‍රියාව කර්මය. නමුත් අපි සිංහල භාෂාවේදී කරන විදිය වෙනස්. ඒ කියන්නේ මේ අපි සිංහල භාෂාවේදී මම බත් කනවා කියන එක කියන්නේ මම බත් කනවා කියලා නේ සාමාන්‍ය මම හරිම කිව්වොත් මම බත් කමි. හරිම ව්‍යාකරණ වල ව්‍යාකරණ මේකනේ සිංහල කතා කරන සිංහල ලියන සිංහල කියලා දෙකක් තියෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාව එහෙම කතා කරන ඉංග්‍රීසි ලියන ඉංග්‍රීසි කියලා දෙකක් ලොකුවට එහෙම ලොකු වෙනසක් නැහැ. ඒක පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් සිංහලයි කතා කරන සිංහල ලියන සිංහල වගේ එකක් නැහැ. ග්‍රැමර් වලින්ම තමයි ඉංග්‍රීසි කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රැමර් කරෙක්ට් නම් ස්පෝකන් ඉංග්‍රීසි එකක් කරෙක්ට්. ඒ ගන්න ඕන ඕඩර් එක තමයි සබ්ජෙක්ට් verb object කියන්නේ. තව එකතු වෙනවා පොඩ්ඩක් ඊළඟට තව එකතු වෙනවා සබ්ජෙක්ට් verb object තමයි බේසික්ම එක. ඒ ටික මම පස්සේ කියලා දෙන්නම්. දැන්ට මේ විදිහට බලා ගන්න. එතකොට මම බත් කනවා එහෙම නැත්නම් මම බත් කමි කියන එක සිංහලෙන් කියන විදිහ. එතකොට නමුත් ඉංග්‍රීසියෙන් අපි ඕකේ අදහස එන්න ඕනේ මේ මම කනවා බත් කියන එක. මම කනවා බත්. ඒ කියන්නේ මම කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා. කනවා කියන්නේ ක්‍රියාපදය. කනවා කියන එක ඊළඟට බත් කියන්නේ කර්මය. නමුත් සිංහල භාෂාව ලියද්දී අපි මම බත් කමි. ඒ කියන්නේ ක්‍රියාව කරන්න කර්මය ඊට පස්සේ තමයි මේ ක්‍රියාව කරන්න කර්මය ඊට පස්සේ තමයි මේ ක්‍රියාපදේ ලියන්නේ. එතකොට අර වර්ඩ් ඕඩර් එක මාරු වෙනවා. ඉංග්‍රීසි භාෂාවේදී වර්ඩ් ඕඩර් එක මාරු වෙනවා. ඒ කියන්නේ සිංහල ව්‍යාකරණ ලියන විදිහට ඉංග්‍රීසි ව්‍යාකරණ ලියන්න ගියොත් ඒක වැරදි. මොකද ඉංග්‍රීසි වල මේ වචන ලියන අනුපිළිවෙල වෙනස්. සිංහල භාෂාවේ වෙනස් විදිහක් තියෙන ඉංග්‍රීසි භාෂාවේ තවත් විදිහක් තියෙන. එතකොට ඉංග්‍රීසි භාෂාවේ ලියන අනුපිළිවෙල මතක තියා ගන්න ඕනේ. ඒක තමයි මෙතනින් කියන්න අදහස් කරන්නේ. දැන් මේවා සමහර විට ඔබතුමා ඉගෙනගෙන තියනවා වෙන්න පුළුවන්. නමුත් මේක කියලා දෙන්න ඕන විදිහ මේක තමයි. මේ මෙතනින් එහාට ගොඩක් ඒවා මේ ලොකුවට කළා කියලා මේ කියන්නේ එච්චරම අවශ්‍ය නැහැ. මොකද මුකුත් මේ බැරි කෙනෙකුට මෙතනිනුත් එහාට කරන්න ගියොත් සංකීර්ණ වෙනවා ඒක. එතකොට මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගත්තොත් මේ ඉංග්‍රීසි මේ වාක්‍ය